හායි ළමයි කොහොමද ඔයාලට හොඳින් ඉන්නවා කියලා හිතනවා. එන්න අපි අද නමක් නැති එළවලුවක් හදන්න. මේක සවුත් ඉන්ඩියන් එළවලුවක්. මේක ඉන්දියන් අය තමයි ගොඩක්ම කන්නේ. ඉතින් මටත් හිතුණා මේක try කරලා බලන්න. ඉතින් ඔයාලත් එක්කත් මේ රෙසිපි එක මම share කරගන්න හිතුවා. හරි ඔන්න ඔය විදිහට මෙන්න මේ නමක් නැති එළවලුව මම මෙන්න මෙහෙම තමයි කපාගන්නේ. මම දැකලා තියෙනවා ගොඩක් අය මේක උයනවා මේ රටේ. ඉතින් ඊට පස්සේ ඔන්න ඔය විදිහට කොහොම කපාගෙන ඔන්න තියෙනවා ලස්සනට මම කපාගන්නපු එළවලු ටික. හරි ඊට පස්සේ මේකට මම දාගන්නවා ලොකු රටලුණු ගෙඩියක්. ඉතින් වෙනද වගේම මෙන්න මේක මේ විදියට මං කපාගෙන හරි ගස්ස ගන්නවා. ඊට පස්සේ මේකට මම දානවාද තක්කාලි, රාම්පේ කරපිංච, අමු මිරිස් ඒ විදියට සුදු ලුණු ටිකකුත් මං හොඳට මේකට වැඩිපුර දා ගන්නවා. මේක මට ගොඩක් අද රසට හදා ගන්න ඕන. මොකද මමත් පළවෙනි වතාවට තමයි මේක try කරලා බලන්න යන්නේ. ඉතින් ඔන්න ඔය විදියට මගේ තක්කාලි ටිකත් මම කපාගෙන ඉවර කරගන්නවා. ඊට පස්සේ සුපුරුදු පරිදි මගේ මැටි හට්ටිය මම ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් දාගෙන ඊට පස්සේ මම අර තලා ගන්නපු මගේ සුදු ලුණු ටික මම තෙල් එකට දානවා. ඊට පස්සේ අරකට ඒ විදියටම රට ලුණු ටික කපා ගන්නපු තක්කාලි කරපිංචා දාගෙන මම ඔන්න ඔය විදියට ටිකක් තෙලේ ටෙම්පරාදු වෙන්න දෙනවා. ඔන්න ඔහොම ටිකක් ටෙම්පරාදු වෙගෙන එනකොට මම මේකට කහ ටිකක් දාගන්නවා. ඔයාලා ඊට පස්සේ 3-5 ටිකක් ඒකට ප්‍රමාණයට ගැලපෙන විදියට මිරිස් කුඩු ටිකක් ඒ විදිහම තමයි උඹල කර ටිකත් මම මේකට දාගන්නවා. ඊට පස්සේ මම මගේ නමක් නැති එළවලුව මේකට දාගෙන හිමීට මම මේක හැඳි ගා ගන්නවා, කවලම් කර ගන්නවා. ලුණු ටිකකුත් මම මේකට ප්‍රමාණය බලලා ඇඩ් කරනවා. ඉතින් මේ විදිහට තමයි මම මගේ මෙන්න මේ රසම රස එළවලුව අද හදාගත්තේ. මේක හරිම රසයි. ඒ වගේම පාටත් හරි ලස්සනට ආවා. ඉතින් ඔයාලත් කැමති නම් මේ වගේ රෙසිපි බලන්න මගේ YouTube channel එක subscribe කරලා මට like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. සතුටින් ඉන්න.